එදා මුහුදේ ලස්සනට ඉර පායලා තිබුණා. රළ මුදු සුළඟකුත් එක්කගෙන වෙරළට එනවා. ඒ ලස්සන වෙරළේ පොඩි කොළු ගැටියෙක් වාඩි වෙලා මුහුද දිහා බලාගෙන ඉන්නවා. ඒ කොළු ගැටයා බීම බෝතලෙකුත් අතේ තියාගෙන තමයි ඉන්නේ. කොළුවා පුල් ආතල් එකේ ඒක බොනවා. පොඩි උන් ඔහොම්මමයි. පොඩි එකා ඒක වෙරළට විසි කරලා යන්ට ගියා. බෝතලේ රැල්ලට අහු වෙයි වගේ. රැල්ලෙන් රැල්ලට පාවෙන බෝතලේ එන්නම් මුහුදට දවල් යාමේ. බෝතලය සෙමින් සෙමින් මුහුදට ගිලෙන්න ගත්තා. මුහුදේ ගිලුණු බෝතලේ ළඟට ලස්සන මාළු පැටියෙක් ආවා. මේ මාළුවා බෝතලය ඇතුළට රිංග ගන්නයි හදන්නේ. මෙන්න මෙයා බෝතලය ඇතුළට රිංගනවා. බෝතලේ ඇතුළට ගිය මාළුවා බෝතලය ඇතුළේම හිර වුණා. ඒ මාළුවාට මොන වගේ හැඟීමක් එන්නේ නැද්ද? ඇස් දෙක දැක්කාම එය අමුතුවෙන් කිව යුතු නැත. කාලය දින මාස අවුරුදු වලින් ගෙවීගෙන ගියා. දවසක් ධීවරයෙක් වෙරළේ ඇවිදගෙන යමින් සිටියා. ඔහු බෝට්ටුව රැගෙන මුහුද දෙසට ගියා. ඔහු දැල මුහුදට දාන්නයි සැරසෙන්නේ. ඔහු දැල මුහුදට දැම්මා. දැල මුහුද තුළට ගියා. අද නම් ධීවරයාගේ කල්ල මරයි. දැලට අහුවුණු මාළු ටික ධීවරයා විසින් ගොඩට ගත්තා. ඔහු මාළු ටික බෝට්ටුවට දාගෙන ගෙදර යන්න පිටත් වුණා. ඔහු මාළු ටික වෙරළට බාගත්තා. ඔහු වෙරළේ ඇවිදිනකොට ඔහු දකිනවා ප්ලාස්ටික් බෝතලයක් වැලි යට තිබෙනවා. ඔහු බෝතලය තුළ අමුතු දෙයක් දකිනවා. ඔහු එය අතට අරන් බලනවා. ඔහුට මතක් වෙනවා මේ ඔහු කුඩා කාලේ බීම බීලා විසි කරලා ගිය බෝතලය නේද කියලා. ඔහු එදා කරපු වැඩේ නිසා ජීවිතයක් බෝතලයක් ඇතුළට හිර වුණා. කෙනෙක්ගේ නොසැලකිල්ල තවත් කෙනෙකුගේ ජීවිතයට හානියක් විය හැකිය.